හිමිදිරියේ හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමාලියවේ ආදරණීය ජීවිතය විරාමයෙන් අනතුරුව ඔබ නැවත ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ අපි ගිහින් එමුද පොඩි ගමනක් ගමන සවාරියක් ඔයා නම් සවාරිය යනවනේ රට වටේ යනවා රට ප්‍රෝග්‍රෑම් එකත් එක්ක නේද මේ ගොඩක් අයගේ සිහිනයක් තියෙනවා පිටරට යනවා කියන කාරණාව ඒ අතරිනුත් ජපානයට යන්න තියෙනවා නම් හොඳයි කියලා ගොඩක් අයට උවමනාවක් තියෙනවා සහ ඒ පිළිබඳ ප්‍රවණතාවයකුත් අපි වර්තමානයේ දකිනවා. ඔව් ඒ දකින්න ප්‍රවණතාවයත් එක්ක ඔන්න ඒකට ඉඩ හදලා දෙන තැනක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දේවල් දකිනකොට ඒවට හිත යන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි ජීවිතයේ සිහින දකිනවා කියන එක ඇතුළත ජපානයේ වගේ රටකට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් බොහෝ වෙලාවට ජපාන් සංස්කෘතියට ආදරය කරනවා. ඒ රට පිළිබඳව බලනවා. විවිධ වීඩියෝ පට නරඹනවා. මේ වගේ දේවල් බලලා අපි ඒ ගැන කැමැත්තක් ඇති කරගන්නවා. අපේ හිත ඇතුළේ කුතුහලයක් ඇති කරගන්නවා. එහෙනම් එහෙම මේ කුතුහලය තව ටිකක් වැඩි කරලා දෙන්න අපිට පුළුවන් වෙයි කියලා අපි හිතනවා. සකුරා දේශය ගැන අපි මතක් කරනකොට ජපාන් ජීවිතේ වුණ දවසේ නම් මේ වැඩසටහන වෙනුවෙන් එකතු වෙනවා. ඒ කියන්නේ සියත නාලිකාවෙන් ඔබට තිලන කරන තවත් අලුත් වැඩසටහන් මාලාවක ආරම්භයක් ගැන අපි මේ කියන්නේ. ජපානයේ ජීවිතය. ජපානයට ගියපු අය, ජපානයේ තියෙන අත්දැකීම්, ජපානයේ ඉඳලා ලංකාවට එන අය, ජපානයත් එක්ක ලංකාවේ ඉඳන් සම්බන්ධතා තියෙන අය. රැකියාව අවස්ථා කොහොමද තියෙන්නේ? මේ හැම දෙයක්ම කතා කරන්න පුළුවන්. ඒක ඔබට හරි වටී. මේ ජපානයේ ජීවිතය. ජපානයේ ජීවිතයත් එක්ක අපි ඔබට හඳුන්වා දෙනවා අද දවසේදී ජපාන් භාෂාව පිළිබඳව ආචාර්යවරයෙක් ඇයගෙන් ගොඩක් දේවල් ඔබටත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. අපිත් ඉගෙන ගන්න තමයි බලාගෙන ඉන්නේ. තමාලි ප්‍රේමරත්න ඉන්න අපිත් එක්ක අයබෝවන් සුබ දැසන අර විදිහට මට ගන්න ඔව් අයබෝවන් සෙන්සේ නේද? ඒක නිසා මේ දැන් මම දන්න විදිහට සෙන්සේ කියලා ජපාන් භාෂාවෙන් හඳුන්වන්නේ ගුරුවරයාට. ඉතින් ඒක නිසා දැන් තමාලි සෙන්සෙත් එක්ක මේ ගැන කතා කරනකොට කොහොමද අපිට වැඩසටහන පොඩි ආරම්භයක් ලබා දෙන්නේ අද දවසේ? ඔව් මම මුලින්ම කියන්නේ ඇත්තටම ජපාන් භාෂාව ඉගෙන ගන්නවා නම් හරියට ඉගෙන ගන්න ඕනේ කියන එක. ඒක ලේසිද? ඇත්තටම ලේසි. හරියට කරොත් ඇත්තටම ලේසි. මොකද දැන් ජපානයේ වගේ ගත්තොත් එහෙම ඉංග්‍රීසි භාෂාව අඩුයිනේ. ඒක නිසා අපිට අනිවාර්යෙන් ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. මොකද අපි ජපාන්ට ඉස්සෙල්ලාම ගියොත් කාව හරි එක කමියුනිකේට් කරනවා නම් භාෂාව අත්‍යවශ්‍යයි. ඒ වගේම ජපාන් ජාතිකයන් උනත් මිනිස්සු අතර ගනුදෙනු කරනකොට භාෂාව වැදගත් විදිහට සලකනවා. ඒක නිසා මම මුලින්ම කියන්නේ භාෂාව හරියට ඉගෙන ගන්න ඕනේ කියලා. භාෂාව හරියට ඉගෙන ගන්න ඕනේ කියන තැනදීම මේ දැන් ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ අපි හිතන මේ ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙන්න තියෙන හොඳම පාලම විදිහට අපි හඳුන්වා දීගෙන යනකොට නමුත් මේ ජපානයේ වගේ රටවල් වලදී ඉංග්‍රීසි භාෂාවට වගේම මේ ජපන් භාෂාවට රටේ භාෂාවට ලැබෙන තැන ගොඩක් වැඩි. දැන් ඒක අපිට අත්විඳින්න වෙනවා ඕන තරම් මේ සංචාරය කරාට පස්සේ. හැබැයි මෙන්න මේ වටිනාකම පිළිබඳව අපි තව ටිකක් පැහැදිලි කරලා ගමුකෝ. ඇත්තටම ඇයි මෙච්චර ජපානයේ වගේ රටකට භාෂාව වැදගත්ලා තියෙන්නේ? අපිටත් ඒක හිතන්න පුළුවන්කම තියෙන ඉඩක් තියෙන තැන. ජපානයේ වගේ රටකට භාෂාව වැදගත් වෙන්නේ ඇත්තටම මොකද අපි ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකක් විදිහට ඉංග්‍රීසි භාෂාව ගත්තොත් එහෙම අපි වෙන රටකට යනකොට අපිට ඇත්තටම IELTS කියන විභාගය කරන්න ඕනේ. ඒ වගේම තමයි ජපානයේ වගේ රටකට යනවනම් ඉංග්‍රීසි භාෂාව නැති නිසා අපිට අනිවාර්යෙන් ඒ රටට අදාළ විභාග තියෙනවා. විභාග සහ ඒකේ අපි සපුරාලිය යුතු යම්කිසි සුදුසුකම් මට්ටමක් තියෙනවා. අපි ඒ ටික අනිවාර්යෙන් ලංකාවේදී සපුරාගෙන යන්න ඕනේ. දැන් මම උදාහරණයකට කියනවා නම් ජපන් භාෂාවේ තියෙනවා විභාග වර්ග කිහිපයක් තියෙනවා. ලංකාවේ විභාග වර්ග කිහිපයක් සහ අධ්‍යයන කිහිපයක් තියෙනවා. ඒ අධ්‍යයන ගත්තොත් එහෙම N5 ඉඳන් N1 වෙනකන් කියලා තියෙනවා. අපි ගත්තොත් N5 4 3 2 1 කියලා බේසික් මේක 5 විදිහට තමයි ගණන් ගන්න. එතකොට විභාග වර්ග ගැන කතා කරොත් එහෙම විභාග තියෙනවා JLPT. ඒ කියන්නේ JLPT තමයි හැමෝම දන්න විභාගය. මොකද මේක මුළු ලෝකෙම එකම දවසක එකම වෙලාවක තමයි මේ විභාගය පැවැත්වෙන්නේ. මොකද මේක ලංකාවට ඇවිල්ලා තියෙන අවුරුදු 30කට වඩා
කලින්. ඒක නිසා හැමෝම දන්නේ JLPT කියන විභාගය Japanese Language Proficiency Test කියලා කියනවා. එතකොට මේ විභාගය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ අවුරුද්දකට දෙපාරක් වගේ. ජූලි මාසේ සහ දෙසැම්බර් මාසේ. එතකොට මේ විභාගයේ සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ මොකද මේකේ සර්ටිෆිකේට් එක ලයිෆ් ටයිම් වැලිඩිටි එකක් තියෙනවා. ඒ වගේම තව එක්සෑම් වර්ග ගොඩක් තියෙනවා. NAT කියලා කියනවා. නිහොංගෝ ඇචීව්මන්ට් ටෙස්ට් කියලා. එතකොට JLCT කියලා කියනවා. JLCT කියන්නේ Japanese Language Capability Test කියලා. එතකොට තව JFT කියලා කියනවා. Japan Foundation Test. මෑතකදී ආවා JCERT කියලා තියෙනවා. TOEFL මේ වගේ එක්සෑම් වර්ග ගොඩාක් තියෙනවා. දැන් අපි ඇත්තටම ගත්තොත් මේ JLPT කියන එක්සෑම් එකයි ඔය මම කියපු JLCT NAT කියන එක්සෑම් මේ ඔක්කොගෙම තමයි අධීර 5ක් තියෙන්නේ. ඒ අධීර 5 අපිට අවශ්‍ය වෙනවා. අපි යන්නේ දැන් අපි වීසා වර්ග ගත්තොත් ස්ටුඩන්ට් වීසා, SSW වීසා, වර්කින් වීසා වගේ වීසා වර්ගත් ගොඩාක් තියෙනවා. ඉතින් මේ වීසා වර්ග වලින් අපිට මේ අධීරවල අවශ්‍ය වෙනවා අපි කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඒ කියන්නේ අපි මුලින්ම ස්ටුඩන්ට් වීසා යන කෙනෙක්ට නම් බේසික්ම මට්ටම සුසුකම තමයි N5 කියන මට්ටම. ඒතර N5 කියන විභාගයේ එයා සමත් වෙලා ඉන්න ඕනේ අපි ස්ටුඩන්ට් වීසා එකකට ඇප්ලයි කරනවා නම්. කොච්චර හිතන්න දේවල් තියෙනවද? මොකද දැන් අපි ওই එක්සෑම් වර්ග ගැන ගත්තාම දැන් NAT කියන එක්සෑම් එකයි JLCT කියන එක්සෑම් එක අවුරුද්දට 6 වතාවක් තියෙනවා. ඉතින් මාස දෙකෙන් දෙකට වගේ තියෙනවා. JLPT තමයි අවුරුද්දකට දෙපාරක් තියෙන්නේ. එතකොට NAT කියන එක්සෑම් එක මම හිතන්නේ මෑතක් වෙනකන් ඒකේ වැලිඩිටි පීරියඩ් එක අවුරුද්දක් තිබ්බ සර්ටිෆිකේට් එක. මම ඊයේ පෙරදා ඉන්ටර්නෙට් එකේ දැක්කා ඒකෙත් ලයිෆ් ටයිම් වැලිඩිටි එකක් ඇවිල්ලා තිනවා. අපි දැන් ඇත්තට මේවා ගැන දැනගත්තට අපි අප්ඩේට් වෙන්න ඕනේ. මොකද අනිවාර්යෙන් අපි නෙට් එකේ සර්ච් කරලා බලන්න ඕනේ. මොකද මේ පීරියඩ් එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඔය JFT කියන එක්සෑම් එක ගත්තොත් එහෙම මේ එක්සෑම් එක විශේෂයෙන් ආවේ කොරෝනා කාලේ. 2019 2020 වගේ කාලෙදී ලංකාවට ආවා ස්කිල් වර්කර්ස්ලා යවනවා කියලා. SSW එක ස්පෙෂල් වීසා එකක්. ඒක තමයි ස්පෙෂල් ස්කිල් වර්කර්ස් කියලා කැටගරිස් 14ක් අස්සම් කරා ජපානෙත් එක්ක. නමුත් ලංකාවට කිහිපයයි හම්බුනේ. දැන් උදාහරණයක් ගත්තොත් ගොඩක් අය දැන් කරනවා caregiver, food service industry, agriculture, එහෙම නැත්නම් airport ground handling, ඒ වගේම දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඩ්‍රයිවිං කියන එක. ඒ වගේ ගොඩාක් කැටගරිස් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කැටගරිය යටතේ ජපානයේ යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් SSW වීසා එකට ඇප්ලයි කරන්න. ඒ අදාළ ස්කිල් ටෙස්ට් එක වගේම අර මම කියපු අධීර වලින් N4 කියන මට්ටම සමත් වෙන්න ඕනේ. කියන්නේ වර්ක් කරන්න යන කෙනෙක්ට N4 මට්ටම. නමුත් අර කිව්ව වගේ භාෂාවේ වැදගත්කම ගැන කතා කරාදී දැන් අපි ඉස්සර නිල්ලුවේ ඔය මට්ටම. දැන් අපේ භාෂාවේ ගැන ළමයි ඉගෙන ගන්න තවත් අවශ්‍ය නිසා ඒගොල්ලෝ අපෙන් N5 නෙමෙයි N4 ඉල්ලන අවස්ථා තියෙනවා යන සමහර ඉස්කෝලවල වල. ඔව් ඒ නිසා මේ දැන් මේක ලෙහිසි පහසු නෑ ඔය කතාව කියන විදිහට. දැන් හැබැයි සෙන්ස් කියන විදිහට අපිට තේරෙනවා දැන් මේකේ තියෙන බරපතලකම මොකද එතනින් එහාට කොච්චර දේවල් දැනගන්න ඕනේද කියන කතාව සෙන්ස් එක දිගට කියාගෙන යනකොට හිතෙනවා හරි ගැළපෙනම තැනක් තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන කියලා විස්තර දැනගන්න පුළුවන්. 077 3යි 87යි 87යි 80 කෙන්දුර කතරන්කි 077 3යි 87යි 87යි 80 කෙන්දුර කතරන්කි ඔස්සේ. දැන් මේ භාෂාව ගැන අපි හදාරනකොට දැන් භාෂාවක් කියලා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඒක ලොකු පරාසයක විහිච්ච දෙයක්. දැන් ජපන් යන්න සූදානම් වෙන කෙනෙක් මොනවද මේ භාෂාවේ මුලින්ම හදාරන්නට ඕන? ඔව් ඇත්තට යන්න සූදානම් වෙන කෙනෙක් නම් මුලින්ම අර මං කිව්වා වගේ එක්සෑම් ටික තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ භාෂාව විතරක් නෙමෙයි. අනිවාර්යෙන් ජපාන් සංස්කෘතිය ගැනත් ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මොකද ඒකට ලොකු හේතුවක් තියෙනවා මේ සංස්කෘතියයි භාෂාවයි කියන එක එකට යන දෙයක්. ජපානයේ ගත්තාම දැන් අපි භාෂාව ඉගෙන ගත්තටම අදී ඒ සංස්කෘතිය ඒගොල්ලන්ටම ආවේනික සංස්කෘතියක් නේ තියෙන්නේ. එතකොට අපි ඒ රටට ගියොත් ඒ අයත් එක්ක හැඩ ගැහෙනකොට ජොබ් එකක් කරනකොට උනත් වැඩ කරන කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක්ට උනත් කල්චර් එකත් එක්ක අපි එකතු වෙනවානේ. සමාජයට බැස්සාම ඒ රටේ තියෙන ඇඳුම් පැළඳුම් ආහාර රටාවනේ ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත මේ දේවල් සම්පූර්ණ ඒ රටට ආවේනික දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ සංස්කෘතිය කියන එක අනිවාර්යෙන් අපි ලංකාවෙන් ඉගෙනගෙන ගියොත් හොඳයි කියන එක තමයි මගේ මතය. මොකද ඇත්තටම අපිට එක්ස්පීරියන්ස් දෙනවා අපි ජපානයේ ගිහිල්ලා දැක්කහම ඒ ළමයි මෙහෙන් හරියට ඒ දේ ඉගෙනගෙන ගියේ නැති වුණොත් අපහසුතාවයටපත් වෙනවා. අර මොකද කල්චර්ස් දෙකක් නේ එකට ඒ දේ ගැටෙන්න හරිම අමාරුයි. දැන් එතකොට මේ ඔබ ලංකාවෙන් ජපානයට බොහෝ වෙලාවට යන කෙනෙක්. එතකොට දකින්න ඔය සංස්කෘතියේ භාෂාවේ දේවල් වෙනස්කම් පිළිබඳව දකින්න. ඇත්තට මේ වෙනස කොහොමද තියෙන්නේ? අපි දකින්න විචිත්‍ර වර්ණ ඔය හැමදේම එක්ක පිරුණු තැනක් නේ ජපානය කියලා කියන්නේ. කොහොමද දකින්නේ ඇත්තටම? අපිට ආසාවක් ඇති වෙන කියන්නකෝ ඒක. ඔව් ඇත්තටම වෙනස කියන්නේ අර මං කිව්වා වගේ විශේෂයෙන්ම ආහාර ගත්තොත්. ඇත්තටම පිනවල යනවා දැක්කහම කලර්ෆුල් දේවල්. කෑම ගැන කතා කරමු. ඊට කලින් පොඩ්ඩක් වෙලාව බලලා ඉන්න. අපි වෙලාව බලලා කතා කරමු.
ඉඩ හරින්න. හරි වෙලාවත් හොඳ වෙලා බලලා ආවා අපි කතා කරමු. රයිට් ඔව් කෑම වගේම තමයි ඇඳුම් පැළඳුම් ගත්තම. ඒකට අපේ කල්චර් එකයි ඒ කල්චර් එකයි වෙනස් වෙන දේවල් ගොඩාක් තියෙනවා ඔය වගේ ආහාර ඇඳුම් පැළඳුම් ගත්තාම මොකද ඇඳුම් පැළඳුම් උනත් ඒගොල්ලන්ගේ අර ඒගොල්ලන්ටම ආවේනික කිමෝනෝ එක හැමෝම දන්නවා. ඒකෙත් ලස්සන විචිත්‍ර වර්ණවල් තියෙනවා. එතකොට මේ දේවල් ඇහැට ප්‍රිය දේවල් තමයි ගොඩක් තියෙන්නේ. දැන් අපි ගත්තොත් කලාවට බර මිනිස්සුනේ ඉන්නේ. එතකොට හැම දෙයක්ම කලාත්මකව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පුංචි දේ වුණත් ජපාන් ජාතිකයන් හැම වෙලාවම අගය කරලා කරනවා. ඒ නිසා අර කිව්වා වගේ ඇත්තටම දකින්න ලොකු වෙනසක් රටවල් දෙකේ කල්චර් එක සම්බන්ධව. කොච්චර දේවල් තියෙනවද මලගේ ඇත්ත පොතේ තමයි අපි ඕගෙන වැඩිපුරම කතා කරන්න පටන් ගත්තේ. අර කියන මේ කබුකි බලන්න ගියපු කාලේ ඔන්න වගේ බොහෝ දේවල් ගැන කතා කරනවා. සකේ වීදුරුවක් බොහෝ දේවල් තියෙනකොට මේ විවිධ තැන් තියෙනවා ලංකාව ඇතුලේ මේ ගැන හදාරන්න. මාසෙන් දෙකෙන් ජපන් යවනවා කියලා කියනවා. මාසෙන් දෙකෙන් මේ කියන භාෂාව ඉගෙන ගන්න පුළුවන් කියලාද කියනවා. මේ ගැන පිළිගත් ආයතනයක් ඒ වගේම තමයි පිළිගත් තැනක් තියෙන සෙන්ස කෙනෙක්. මොන වගේ දේ ගැන කියන්නේ? ඔව් ඇත්තටම කියනවා නම් අද අපිට ගොඩාක් දකින්න පුළුවන් ඒ කෙටි කාලයෙන් ජපන් යනවා කියලා දාලා තියෙන එක. නමුත් මම මේ කියන මතයට ගොඩක් දුරට අනිත් සෙන්සලත් එක්ක වෙයි. මොකද හේතුව තමයි දැන් ළමයි ගොඩක් හුරු වෙලා තියෙන ඉක්මනින් ජපන් යන්න. මොකද ඒ අවශ්‍යතාවය වැඩි. මට ඉක්මනට යන්න ඕනේ. අපිට කෝල්ස් එනවා සමහරලාට සෙන්සි මට එහෙ කෙනෙක් ඉන්නවා. වීසා එක ඕකේ. මට ඉක්මනට ස්පෝකන් පැත්ත විතරක් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මට N5 විභාගේ විතරක් පාස් වෙලා ඉන්ටර්විව් එකට යන්න. අන්න එතකොට අපි ඒක නිසා තමයි මම හිතනවා ලංකාවේ ගොඩක් ඔය අඩු කාලෙකින් යන වැඩසටහන ඇවිල්ලා තියෙන්නේ. නමුත් මම දකිනවා අපේ කාලේ වගේ නම් අපි අඩුම වශයෙන් භාෂාවක් ඉගෙන ගන්නකොට මාස 5ක් 6ක් වගේ කාලයක් තමයි අඩුම පීරියඩ් එකකට තිබ්බේ. හේතුව තමයි මේ භාෂාව ඇතුලේ ඉගෙන ගන්නකොට ඒකේ තියෙනවා ග්‍රැමර්, ලිස්නින්, රයිටින්, රීඩින් වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඒතර මේ දේවල් ඉගෙන ගන්න ඇත්තටම කාලය අවශ්‍යයි. නමුත් අපිට ගුරුවරු විදියට ඒ දේ ළමයින්ට උගන්වන්න ලේසි. උගන්වන්න පුළුවන්. නමුත් කොයිතරම් දුරට දරුවා ග්‍රහණය කරගන්නේද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම කිව්වොත්. ඒ නිසා මම හිතනවා මේ මොන ඩියුරේෂන් එක කෙසේ වෙතත් දරුවගේ කැපකිරීම තමයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. රයිට් ඒ නිසා අර ගොඩක්ම ගත්තොත් අද ජපානයේ අර භාෂාව පිළිබඳ ලංකාව ගත්තොත් දැන් ඔය මම කියපු ඉස්සෙල්ලා විභාග වලින් වගේ වුණත් සමත් වෙන මට්ටම අවම මට්ටමක තියෙන්නේ. ඒකට හේතුව තමයි අර අපි ඉක්මනින් ජපාන් යන්න ඕන නිසා මට ඕනේ කොහොම හරි පාස් වෙන්න. ජපාන්ට යන්න විතරයි ඕනේ. ඒ සුදුසුකම ගන්න විතරයි ඕනේ. එතකොට අර භාෂාව වැඩිදුර ඉගෙන ගන්න එක නෑ. දැන් අපි ඒ කාලේ ගත්තොත් ගොඩක් අය ජපාන් උණ කියලා කියන්නේ. ඇත්තටම ජපානයේ පිළිබඳ භාෂාව ඉගෙන ගන්න ආසාවෙන් ඉගෙන ගන්නකොට ලොකු දැනුමක් එක්ක එයා ඉහළ මට්ටමක ඉන්නවා පාස් මාක් එක උනත්. අන්න ඒ නිසා මම දකිනවා ගොඩක් කැප කරලා ඉගෙන ගන්න පුළුවන් නම් ඒකේ වටිනාකමක් තියෙනවා ජපානයේ ජීවත් වෙනකොට කියලා. දැන් ඊයේ හවස මට කතා කරා අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා වොයිස් ඔෆ් ජපාන් විද්‍යාලයේ ප්‍රියන්ත කාර්යපුර මහත්මයා මේ ජපානයේ ඉඳලා. එතුමා ජපානයේ ඉඳලා ලොකු වැඩ කොටසක් කරනවා. ජපානයේ ක්‍රිකට් හඳුන්වා දීමේ කටයුත්ත කරා ජපානයට. ඒ ක්‍රීඩාව දැන් හොඳට ප්‍රචලිත කරලා ඉතාමත් හොඳ තැනක තියෙනවා කියන කාරණාව ඊයේ දවසෙත් මත් එක්ක කතා කරද්දී කිව්වා. ඒ වගේම තමයි මේ අපේ රටෙන් යන සමහර පිරිස් නිසා මේ ඒ ජපානයේ සංස්කෘතිය හරියට හඳුනා නොගැනීම නිසා ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා තවත් කෙනෙකුට එන්න තියෙන අවස්ථාව සමහරවිට මග හැරෙන්න පුළුවන් කියන කාරණාවකුත් එතුමා ඊයේ කිව්වා. ඒ නිසා මෙන්න මේ කියන කාරණාවන් එක්ක ජපාන භාෂාව ඉගෙන ගැනීම විතරක් නෙමෙයි ජපාන් සංස්කෘතියත් හරියට අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඒ රටට යනවා නම් රටේ ගිහිල්ලා හොඳ දෙයක් කරන්නත් පුළුවන් ලංකාවට හොඳ ආඩම්බරයක් ගේන්නත් පුළුවන්කමක් තියෙනවා ඒ රට තුල කියලා එතුමා කිව්වා. කොහොමද ඔබේ දැක්ම? ඔව් මම දකින විදිහට ඇත්තට ඔය කියපු සංස්කෘතිය ගොඩාක් වටිනවා ලංකාවෙන් ඉගෙනගෙන යනවා. මොකද හේතුව තමයි දැන් ජපානයේ සංස්කෘතියට විශේෂ තැනක් තියෙනවා. ඒගොල්ලෝ කාල පාලනය සහ විනය ඒ වගේම අර එකට වැඩ කිරීමේ ගුණාංග අනිවාර්යෙන් වැදගත් විදියට සැලකනවා. ඒතර මේ ගුණාංග අපි භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ සංස්කෘතිය කියන දේත් ඒ තුලින් ඉගෙන ගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ජපානයේ අධ්‍යාපනය සම්බන්ධව ගත්තොත් ඒ අධ්‍යාපනය ලබන දරුවන් විනය, කාලපාලනය සහ එකට ටීම් එකක් විදිහට වැඩ කරන එක පාසලේ නම් ඉගෙන ගන්නවා. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දෙයක් අපි ගොඩාක් දකින්න පුළුවන්. පාසල් වල ඒගොල්ලොන්ට ක්ලීන් කරන්නේ ඒගොල්ලොම තමයි පන්තිය ක්ලීන් කරන්නේ සහ පාසල ක්ලීන් කරගන්නේ දරුවන්ම තමයි. එතකොට ඒ තුලින් ඒගොල්ලෝ සමාජයේ ඉගෙන ගන්නවා ඩිසිප්ලින් කියන එක සහ රෙස්පොන්සිබිලිටි කියන. සමාජයේ වගකීමක් අපි දරන්න ඕනේ කොහොමද කියන එක පන්ති මට්ටමෙන්ම ඉගෙනගෙන එනවා. ජැනිටර්ස් නෑ ඇත්තටම ළමයි තමයි ඔක්කොම කරන්නේ. දැන් ඒක ඇවිල්ලා පාසල් මට්ටමේ. ඒ වගේම තමයි වැඩ සංස්කෘතිය ගැන ගත්තොත් එහෙම මේ වැඩ කරද්දී අනිවාර්යෙන් පංක්චුවැලිටි කියන එක නේ වෙලාවට වැඩ කරන එක සහ
ඒගොල්ලෝගේ ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරන එක. හાર્ඩ් වර්කින්. මේ දේවල් අනිවාර්යෙන් ඇත්තටම ඒගොල්ලෝ කැප වෙලා කරන කට්ටියක්. ඒකත් ඒගොල්ලෝගේ සංස්කෘතියේ එක කොටසක්. ඒතර මේ දේවල් අපිට ඉගෙන ගන්නවා කියන්නේ අපි ලංකාවෙන්ම ඉගෙනගෙන ගියොත් අපි ජපානයේ ගිහිල්ලා එකපාරට මේ කිසිම දෙයක් දන්නේ නැතුව ගියම ලොකු අපහසුතාවයකටපත් වෙනවා. මොකද ඒ මිනිස්සු සංස්කෘතිය කියන්නේ ගොඩාක් ඉහළ මට්ටමක තියලා ගරු කරලා වැඩ කරන කට්ටියක්. අර කිව්වා වගේ කුඩා ළමයි වුණත් අර කියන්නේ වැඩිම මම දකිනවා ජපානය වගේ රටක් දියුණු මට්ටමක ඉන්න ප්‍රධාන හේතුව තමයි ওই ඩිසිප්ලින් කියන එකයි respect to others කියන එකයි. hard working උත් එහෙම තමයි. මොකද ඒ දේ පොඩි කාලේ ඉඳන් ළමයෙක්ට ලැබෙනවා. මොකද ඒ ළමයා දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් උදාහරණ ගොඩාක් තියෙනවා. පොඩි උදාහරණයක් ගත්තොත් දැන් ළමයෙක් පාර මාරු වුණොත් එහෙම ඒ ළමයා පාර මාරු වෙලා අනිත් පැත්තට ගිහිල්ලා හිස නමලා ආචාර කරනවා ඩ්‍රයිවර්ට. අපි විවිධ වීඩියෝ පටවල එහෙමත් දීපවතාවක් ඒක කරනවා. අනිවාර්යෙන්. ඒ අර එයාගේ හදවතින්ම එයාට ගරු කරනවා කියන හැඟීම. අන්න ඒ හැඟීම කුඩා කාලේ ඉඳන් ජපාන් ජාතිකයෝ දෙනවා කියන එක තමයි ඒගොල්ලෝ සංස්කෘතිය තුළ තියෙන වැදගත්ම දේ. අර වගේ චූටි දේවල් තුලින් සංස්කෘතිය කියන දේ ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි ඒ දේ ගොඩාක් ලංකාවෙන් ඉගෙනගෙන ගියොත් තමයි. මොකද අපේ කට්ටිය ජපානයේ ගිහිල්ලා ඔය කිව්වා වගේ ඒක හරියට ඉගෙනගෙන ගියේ නැත්තම් ලංකාවට ඇත්තටම ලංකාවේ අය එනවා කියන එක දකින්නේ ඒගොල්ලෝ මේගොල්ලෝ නිකන් අපේ සංස්කෘතියට ගරු කරන්නේ නැහැ වගේනේ. ඒක නිසා තමයි හරියට ඉගෙනගෙන ගියොත් ඒ දේ ජපානයේදී අපිට හොඳ තැනකට යන්න පුළුවන්. ඒ සංස්කෘතියත් එක්ක මිනිසුත් එක්ක මුසු වෙලා හොඳ තැනකට යන්න පුළුවන්. අපි පුන පුනා ගුරුවරු හැටියට කියන්නේ මේ භාෂාව වගේම සංස්කෘතියත් ඉගෙනගෙන යන්න කියන්නේ මෙන්න මේ කාරණාව හින්දා තමයි. ඒ නිසා මේ හිතන්න දේවල් ගණනාවක් තියෙනවා රටකින් තවත් රටකට යනවා කියලා කියන්නේ ඒ ඇතුලේ සංස්කෘතියක් භාෂාවක් මේ හැමදේම ගැන තියෙනවා. දැන් ලංකාවේ උනත් ඒ දේවල් එහෙ විදිහට වෙන්න පුළුවන්කම තියෙන තැන් තමයි තියෙන්නේ. ඒව වෙලා තියෙනකොට මේ පිළිබඳව නිසි අධ්‍යයනයක් එකතු කරගෙන යන්න කියලා කියනවා. ඒ වගේම තමයි නිසි අධ්‍යයනයක් එකතු කරගෙන ගිහිල්ලා එතන හොඳින් ජීවත් වෙන්න පිරිසක් ඉන්නවා කියලා ඔබ කිව්වා. ඒ වගේම තමයි ජීවත් නොවි ආයෙමත් පෙරන ලංකාවට එන්න වෙන අවස්ථාවනුත් ඕනෑතරම් තියෙන්න පුළුවන්කම තියෙනවා. ගිහිල්ලා හැඩ ගැහෙනට වඩා මෙහෙ ඉඳගෙන හැඩ ගැහිලා ඒ ගිහිල්ලා එතන ඉඳන් බොහෝ දේවල් හොයාගෙන ඉස්සරහට යනවා කියන එක දෙකක්. ඔව් අනිවාර්යයෙන්. මේක තව ටිකක් පැහැදිලි කරගන්න. ඒකට අපේ දැන් පාත් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ලංකාවේ භාෂාව ගත්තොත් එහෙනම් පාසල් මට්ටමින් කරන දරුවෙක්ට ලංකාවේ ඇත්තටම තියෙනවා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල grade 2 3 ඉඳන් වගේ ජපන් භාෂාව උගන්වනවා. ඊට අමතරව ප්‍රධාන පෙළේ පාසල් වල grade 6 ඉඳන් දැන් නම් කොළඹින් පිට පාසල් වලක් තියෙනවා. ඒ වගේම ගොඩාක් පාසල් වල නම් O level සහ A level වලට ජපන් භාෂාව තියෙනවා. දැන් මෙහිම පාසල් මට්ටමින් ඉගෙන ගන්න දරුවෙක්ට නම් ඒ දරුවට O level A level කියලා කියන්නේ අනිවාර්යෙන් කල්චර් එක සම්බන්ධ වෙනමම පාඩම් මාලාවක් තියෙනවා. ඒත් ඒගොල්ලෝ පාසල් අධ්‍යාපනය තුලින් ඒ දේ ඉගෙනගෙන තමයි ඉදිරියට යන්නේ. ඒකට ඒ වගේම උසස් අධ්‍යාපනයට ජපනීස් කරන කෙනෙක්ට ලංකාවෙම පුළුවන් යුනිවර්සිටිස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ කැලණිය යුනිවර්සිටි එක, සබරගමු යුනිවර්සිටි එක, ඒ වගේම ජයවර්ධනපුර යුනිවර්සිටි එක, කොළඹ යුනිවර්සිටි එක, රජරට යුනිවර්සිටි මේ යුනිවර්සිටිස් හැම එකේම වගේ ජපනීස් තියෙනවා. නමුත් මේ වගේ එක එක මට්ටමින් තියෙනවා. සමහර යුනිවර්සිටිස් තියෙනවා අපිට ඩිග්‍රී එක කරන්න පුළුවන්. සමහර යුනිවර්සිටිස් වල ඩිප්ලෝමා සහ සර්ටිෆිකේට් කෝස් විතරයි. නමුත් මේ කොහොම කතා කරත් අර ඔයා කිව්වා වගේ පාත් දෙකක් තියෙනවා කියන්නේ අර ඉස්කෝලේ මට්ටමෙන් ඉගෙනගෙන යන දරුවෙක්ට ඔය හැමදේම ඔළුවට දාගෙන ඉගෙනගෙන තමයි ජපානයට යන්නේ. හැබැයි මේ මුකුත් නැතුව අර කිව්වා වගේ වැඩ කරන්න යන කෙනෙක් ඉන්නකොට ඒ කෙනාට සංස්කෘතිය කියන දේවල් අලුත් දෙයක්. අන්න එහෙම කෙනෙක්ට තමයි අපි ගොඩක් කතා කරන්නේ ලංකාවෙන් යනකොට මේ දේ හරි විදිහට ඒ කියන්නේ භාෂාව විතරක් නෙමෙයි එක්සෑම් එක පාස් වුණා විතරක් නෙමෙයි සංස්කෘතිය ගැන අවබෝධය හොඳට අරගෙන යන්න කෙනෙක් ගැන කතා කරන්නේ මේ නිසා. හොඳයි. දැන් සෙන්සේ තමාලි දැන් අපේ තියෙන කාලයත් අවසන් වෙලා තියෙන. ඒක නිසා දැන් මේ වැඩසටහන දැන් අපේ ප්‍රියන්ත කරපුර මහත්මයා ජපානයේ ඉන්න එයාගේ යාළුවන්ටත් පෙන්නනවා. ඒක නිසා අවසන් වශයෙන් කියන්නකෝ මේ ජපාන් වලින් ලංකාව හරි ලස්සනයි. ජපානයටත් ලංකාවට එන්න කියලා. はい、日本にいる皆さんにスリランカは本当に綺麗なところですね。人の心も綺麗ですが、日本人の心にある綺麗さはスリランカの人にもあればいいと思いますから、スリランカにぜひいらっしゃってくださいね。いらっしゃってみてください。はい。මට හිතෙනවා කිව්වට වැඩිය තව වෙන දේවල් ටිකක් කිව්වද? නැත්නම් ජපානයේ ටිකක් දිගයි. එකතු කරලා දුන්නද? චිත්ත කිව්වා. හොඳයි. ඉතින් තවත් වැඩිදුර තොරතුරු දැන ගන්න හැකියාවක් තියෙනවා. ඔබ වෙනුවෙන් තව මේ දුරකථන අංකය මතක් කරන්න 077 3 87 87 80 කියන දුරකථන අංකයට කතා කරලා තොරතුරක් දැනගන්න හැකියාවක් තියෙනවා. හරි විදියට. ඒක තමයි. එහෙමනම් ඉතින් ජපන් භාෂා ආචාර්යනේ තමාලි ප්‍රේමරත්න මාගට බොහොම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක මේ කතා බහට ආවට. අයි දවසේ මුණ ගැහෙන්න. ආයිබෝන්. හිරු කිරණ අතරින් පිනිදිලිසේ
මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.